ආයුබෝවන්. අද අපි මේ විග්‍රහයෙන් කතා කරන්න යන්නේ අපේ රටේ අනාගතයම තීරණය කරන අති විශාල පද්ධතියක් ගැන. ඒ තමයි ශ්‍රී ලංකාවේ අධ්‍යාපන පද්ධතිය. අපි බලමු මේකේ ගැඹුරට ගිහින් ඇතුලේ මොනවද තියෙන්නේ කියලා. හොඳයි, අපි මුලින්ම මෙන්න මේ ප්‍රශ්නෙම්ම පටන් ගමු. කවදා හරි හිතලා තියරවද ශ්‍රී ලංකාවේ අධ්‍යාපන පද්ධතිය ඇතරම කොච්චර ලොකුද කියලා? මෙන්න තියෙනවා උත්තරේ. රට පුරාම රජයේ පාසල් 10,000කටත් වඩා වැඩි ප්‍රමාණයක් තියෙනවා. නිකමට හිතන්න 10,000කටත් වඩා. ඉතින් මේ සංඛ්‍යාවෙන්ම අපිට හිතා ගන්න පුළුවන්නේ මේක කොච්චර දැවන්ද කොච්චර වැදගත් පද්ධතියක්ද කියන එක. හරි. දැන් ප්‍රශ්නේ තමයි මෙච්චර ලොකු සිස්ටම් එක කොහොමද දුවන්නේ? කවුද මේක පාලනය කරන්නේ? අපි දැන් බලමු ලංකාවේ අධ්‍යාපනයේ මෙහෙවන ප්‍රධානම ආයතන මොනවද කියලා. මෙන්න මේ පද්ධතියේ ප්‍රධානම ක්‍රියාකාරීන් ටික. උඩින්ම ඉන්නවා අධ්‍යාපන අමාත්‍යාංශය. යාලා තමයි ලොකුම ප්‍රතිපත්ති තීරණය ගන්නෙ. ඊළඟට ජාතික අධ්‍යාපන ආයතනය. යාලා තමයි අපි ඉගෙන ගන්න විෂය නිර්දේශ හදන්නේ. ඊට පස්සේ විභාග දෙපාර්තමේන්තුව. අපේ විභාග දිග ඔක්කොම මෙහෙවන්නේ යාලා. ඉතින් මේ වගේ ආයතන ගණනාවක් එකතු වෙලා තමයි මේ යෝධ වැඩේ කරගෙන යන්නේ. මේ ආයතන අතරින් ජාතික අධ්‍යාපන ආයතනය එහෙම නැත්නම් අපි දන්න NIA එකට පැවරෙන්නේ හරිව විශේෂ වගකීමක්. ඒ තමයි මුළු රටේම පාසල් ළමයි ඉගෙන ගන්න දේ. ඒ කියන්නේ ජාතික විෂය මාලාව හදන එක. මේ ආයතනේ පිහිටලා තියෙන්නේ මහරගම. ඊළඟට විභාග දෙපාර්තමේන්තුව. බත්තරමුල්ල පෙළවත්තේ පිහිටලා තියෙන මේ ආයතනය තමයි අපේ රටේ ජාතික විභාග පවත්තන එකේ සහ ප්‍රශ්න පත්‍රවල රහස්‍යභාවය ආරක්ෂා කරන එකේ ප්‍රධානම වගකීම දරන්නේ. හොඳයි. පාසල් පරිපාලනය ගැන කතා කරද්දී ලොකු වෙනසක් තියෙනවා. ජාතික පාසල් පාලනය වෙන්නේ කෙලින්ම මධ්‍යම රජයේ අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ. හැබැයි පළාත්බද පාසල් තියෙනවනේ. ඒව කළමනාකරණය වෙන්නේ අදාළ පළාත් සභාව යටතේ. ඕක තමයි පරිපාලනයේ තියෙන මූලිකම බෙදීම. හරි. දැන් අපි පොඩ්ඩක් අතීතයට යමු. මේ පද්ධතිය අත්තිවාරම දාපු ඓතිහාසික සිදුවීම් සහ ඒ පිටිපස්සේ හිටපු වැදගත් චරිත කවුද කියලා බලමු. අපේ අධ්‍යාපන පද්ධතිය කාලයත් එක්ක කොහොමද වෙනස් වුනේ කියලා පෙන්වන කඩයිම් කිහිපයක් තමයි මේ. 1944 දී පළවෙනි වතාවට 5 වසර ශිෂ්‍යත්වය පටන් ගන්නවා. ඊට අවුරුදු ගාණකට පස්සේ 2015 දී නිලැඬුම් වවුචර් දෙන ක්‍රමය පටන් ගත්තා. ගොඩක් මෑතකදී 2020 කොවිඩ් වසංගතයත් එක්කම ගුරු ගෙදර වැඩසටහන හරහා දුරස්ථ අධ්‍යාපනයට ලොකු පිම්මක් ගන්න අපිට සිද්ධ වුණා. මේ ඉතිහාසය පිටිපස්සේ විශිෂ්ට චරිත රැසක් ඉන්නවා. හැමෝම දන්න CWW කන්නංගර මැතිතුමා අවුරුදු 16ක්ම අධ්‍යාපන ඇමති විදිහට සේවය කරලා තියෙනවා. ඒක තමයි දීර්ඝතම කාලය. ඊළඟට හෙන්රි ස්ටීල් ඕල්කට් තුමා ආනන්ද විද්‍යාලය වගේ ප්‍රධාන පාසල් රැසක් පටන් ගන්න මූලික වුණේ තුමා. ඒ වගේම ශ්‍රී ලංකාවේ පළවෙනි කාන්තා අධ්‍යාපන අමාත්‍යවරිය බවට පත් වුණේ විමලා කන්නංගර මැතිණිය. මේ හැමෝගෙම උත්සාහයන් පිටිපස්සේ තිබුණු දර්ශනය සමහර විට ෆ්‍රැන්සිස් බේකන්ගේ මේ කියමනෙන් අපිට සාරාංශ කරගන්න පුරුවයි. කියවීම මිනිසා සම්පූර්ණ කරයි. ඒත් ඒ සම්පූර්ණත්වය කියන්නේ නිකන්ම පොතපත නෙවෙයි. දැන් අපි ව්‍යුහේනුයි ඉතිහාසයෙන්ුයි පොඩ්ඩ එහාට ගිහින් ශිෂ්‍යයෙක්ගේ අත්දැකීම් හැඩගස්වන පොතපතට විතරක් සීමා නොවුණු සංකල්ප සහ වැඩසටහන් ගැන හොයලා බලමු. මෙතන තියෙන හරිම රසවත් දෙයක් තමයි මේ 5S. එහෙමත් නැත්නම් 5S සංකල්පය. ඵලදායීතාවයයි විනයයි ගැන කියවෙන මේ ජපන් සංකල්පය අපේ පාසල් පද්ධතියට උගන්වනවා. ඒ කියන්නේ සංවිධිත බව, පිරිවෙල, පිරිසුදුකම, ප්‍රමිතිකරණය සහ ශික්ෂණය කියන පියවර 5 තමයි මේකේ තියෙන්නේ. ඒ වගේම තමයි මහත්මා ගාන්ධිතුමාගේ 3H. එහෙමත් නැත්නම් 3H අධ්‍යාපන දර්ශනය. මේකෙන් කියන්නේ ශිෂ්‍යයෙක්ගේ කායික, බුද්ධිමය සහ ආධ්‍යාත්මික කියන පැති තුනම සමබරව දියුණු කරන්න ඕනේ කියන එකයි. අලුත් තාක්ෂණයත් එක්ක ඊ-තක්සලාව කියන්නේ රජයේ නිල ඔන්ලයින් ඉගෙනුම් පද්ධතිය. මේක හරහා සිසුන්ට ඩිජිටල් විදිහට අධ්‍යාපනික සම්පත් ලබා ගන්න ලොකු අවස්ථාවක් තියෙනවා. හොඳයි. අවසාන වශයෙන් අපි මේ දැවන්ත පද්ධතියේ සම්පූර්ණ චිත්‍රයක් මවා ගන්න දත්ත සහ සංඛ්‍යා ලේඛන කීපයක් දිහා බලමු. ශ්‍රී ලංකාවේ අනිවාර්ය අධ්‍යාපන වයස තමයි අවුරුදු 5 ඉඳන් 16 වෙනිකල්. මේකෙන් රටේ හැම දරුවෙක්ටම පාසල් අධ්‍යාපනයට ප්‍රවේශයක් තියෙනවා කියන එක සහතික කරනවා. අපේ අධ්‍යාපන පද්ධතියේ තවත් හරිම විශේෂ අංගයක් තමයි පිරිවෙන් අධ්‍යාපනය. ලංකාවේ පිරිවෙන් 822ක් තියෙනවා. ඒ අතරින් වැඩිම පිරිවෙන් සංඛ්‍යාවක් තියෙන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ. දැන් මේ ප්‍රස්තාරය දිහා බලන්නකෝ. මේකෙන් හරිම පුදුම ඒ වගේම වැදගත් කාරණයක් තමයි පේන්නේ. අපි නිතරම කතා කරන්නේ ලොකු ජනප්‍රිය ඉස්කෝල ගැනනේ. හැබැයි ඇත්තටම ළමයි 4000කට වඩා ඉන්න ඉස්කෝල තියෙන්නේ 0.3යි.
හිතාගන්න පුළුවන්ද? ඒ කියන්නේ ශ්‍රී ලංකාවේ අධ්‍යාපනයේ ඇත්තම කොඳු නාරටිය වෙන්නේ අනිත් 99.7ක් වන කුඩා ප්‍රාදේශීය මට්ටමේ පාසල්. ඉතින් ප්‍රතිපත්ති හදද්දී මේ ඇත්ත තේරුම් ගන්න එක කොච්චර වැදගත්ද? ඉතින් මෙච්චර දිග ඉතිහාසයක් තියෙන මෙච්චර සංකීර්ණ ව්‍යුහයක් තියෙන මේ දැවැන්ත පද්ධතිය වේගයෙන් වෙනස් වෙන ලෝකයේ අනාගත අභියෝග වලට මුහුණ දෙන්න ඇත්තටම සූදානම්ද? ඒක අපි හැමෝම කල්පනා කරලා බලන්න ඕන ප්‍රශ්නයක්.